එකමත් එක ගමක අම්මයි තාත්තයි මිය ගියාට පසුව අසරණ වුණ අක්කා කෙනෙකුයි නංගි කෙනෙකුයි හිටියා. අපිට කන්න කියලා කිසිම දෙයක් නැහැ. හැමදාම බඩගින්නේ ඉන්න බෑනේ. අපි යමු කන්න අදින්න පුළුවන් තැනක් හොයාගෙන. එහෙම කතා වුණ මේ අක්කයි නංගී දෙන්න කන්න අදින්න පුරුවන් තැනක් හොයාගෙන ගියා. ඉතින් මෙහෙම කන්න අදින්න පුළුවන් තැනක් හොයාගෙන ගිය අක්කටයි නංගීටයි මගදී හරක් දෙන්නෙක් හම්බ වුණා. අක්කනගෝ දෙන්න මේ කොහේ යන ගමන්ද? අපි යනවා කන්න දෙන්න පුළුවන් තැනක් හොයාගෙන. එහෙනම් යමු අපේ ජෙද. ඔයාලා මොනාද කන්නේ? අපි කන්නේ තනකොළ. අපිට තනකොළ කන්න බෑ. අපි යනවා. එහෙම කියලා මේ අක්කයි නංගී කන්න අදින්න පුළුවන් තැනක් හොයාගෙන යන්න ගියා. ඉතින් මෙහෙම ඉස්සරහට ඇවිදගෙන යන අක්කටයි නංගිටයි අතරමඟදී හම්බ වෙනවා වලස්සු දෙන්නෙක්. අක්කනගෝ දෙන්න මේ කොහේ යන ගමන්ද? අපි යනවා කන්න දෙන්න පුළුවන් තැනක් හොයාගෙන. එහෙනම් යමු අපේ ජෙද. ඔයාලා මොනාද කන්නේ? අපි කන්නේ අමු මස්. අමු මස් කන්න බැහැ කියලා අක්කයි නංගී එතනින් යන්න ගියා. ඔහොම ඉස්සරහට ඇවිදන් යන මේ අක්කා නගෝ දෙන්නට කුබුර කොටමින් සිටින අයියා මලෝ දෙන්නෙක් මුණ ගැහුණා. අක්කනගෝ දෙන්න මේ කොහේ යන ගමන්ද? අපි යනවා කන්න දෙන්න පුළුවන් තැනක් හොයාගෙන. එහෙනම් යමු අපේ ජෙද. ඔයාලා මොනාද කන්නේ? අපි කන්නේ වැව්මාළුයි පොළ සම්බෝලයි. මේ අක්කයි නංගී මේ අයියයි මල්ලි එක්ක යන්න තීරණය කරා. මේ අක්කා අයියා සමගද නංගී මල්ලි සමගද විවාහ වුණා. ඉතින් මේ අක්කටයි නංගිටයි දුවුරු දෙන්නෙක් හම්බ වුණා. අක්කගේ දුව රන්මලි, නංගිගේ දුව සිරිමලි. මේ අක්කා නංගිට හරියට ඉරිසියා කරා. ඉතින් එක දවසක් අක්කා නංගි ළඟට ගිහින් මෙහෙම කිව්වා. කෑම ටික අරන් කුඹුරට යමු නේද නංගි? හොදටම පරක්කු වෙලා. ඉතින් අක්කයි නංගි කුඹුරට යන්න ගියා. අතරමඟ හම්බ වෙන වැවලග නැවතිලා අක්කා මෙහෙම කිව්වා. නංගි අපි මෙතන ටිකක් වෙලා ඉඳලා යමු නේද? එහෙම කියපු මේ අක්කා එක පාරටම නංගිව වැවට තල්ලු කරා. නංගිව වැවට තල්ලු කරලා මේ අක්කා එතනින් යන්න ගියා. කෝවක්කේ අපේ උන්ද ආවේ නැද්ද? මං එමු කිව්වා. ඔය හිටියේ ගෙදරට වෙලා. මේ අක්කා මල්ලිට බොරු කියන්න ගත්තා. දැන් හොඳටම හවස් වෙලා. අම්මා තාමත් නෑනේ. සිරිමලි ගොඩාක් දුකෙන් අම්මා එනකන් බලන් හිටියා. සිරිමලි තාත්තා ළඟට ගිහින් මෙහෙම කිව්වා. තාත්තේ
අම්මා තාමත් ආවේ නැහැ. දැන් හොදටම හවස් වෙලා. මොකක් හරි කරදරයක්ද දන්නේ නැහැ. ඉතින් මේ තාත්තා අම්මව හොයන්න මුළු ගම පුරාම ඇවිද්දා. ඉතින් මේ සිරිමලි අම්මා එනකම් මග බලාගෙන හිටියා. මේ අම්මා ආයි කවදාවත් ආවේ නැහැ. මෙහෙම ටික දවසක් යද්දී මේ වැවේ කිරිබ්බෙක් ජීවත් වුණා. ඉතින් මේ කිරිබ්බා අක්කගේ දුව යන විට මේ කිරිබ්බා ඈතට යන්න ගියා. සිරිමලී එන විට මේ කිරිබ්බා සිරිමලීගේ ළඟට ආවා. අක්කා මේක හොරෙන් බලාගෙන හිටියා. අක්කා ඇවිත් මෙහෙම කල්පනා කරා. මේ නම් අපේ නංගිම වෙන්න ඕනේ. ඉතින් මෙහෙම කල්පනා කරපු අක්කා බොරු අසනීපයක් ගත්තා. මොකක්ද ඔහෙට උන අසනීපේ? මට අර වැවේ ඉන්න කිරිබ්බගේ මස් කන්න ඕනේ. නැත්තම් මම මැරිලා යයි. අනේ අම්මේ ලොකු අම්මා මේ ඉන්නේ අම්මා කියලා දැනගෙන අම්මා මරන්නයි හදන්නේ. අඩන්න එපා මගේ දුවේ. මං ඔයා දාලා කොහෙවත් යන්නේ නෑ. මාව මැරුවම මගේ මස් වලින් ටිකක් ඔයාටත් දෙයි. ඒකේ මස් ටික කාලා කටු ටික වත්තේ හිටවන්න මගේ බොයි. ඉතින් මේ සිරිමලි අම්මා කියපු විදිහටම කළා. වත්තේ ලොකු අඹ ගහක් හැදුනා. මේ අඹ ගහ ළඟට අක්කාගේ දුව යන විට අඹ ගහ උසවෙන්න පටන් ගත්තා. නමුත් සිරිමලි යන විට අඹ ගහේ අතු සිරිමලි ළඟට ආවා. අක්කා මේක හොරෙන් බලාගෙන හිටියා. අක්කා ඇවිත් මෙහෙම කල්පනා කරා. මේ නම් අපේ නංගිම වෙන්න ඕනේ. ඉතින් මෙහෙම කල්පනා කරපු අක්කා බොරු අසනීපයක් ගත්තා. මොකක්ද ඔහෙට උන අසනීපේ? මට අර අඹ ගහේ දරවලින් ගිනි තපින්න ඕනේ. නැත්තම් මම මැරිලා යයි. අනේ අම්මේ ලොකු අම්මා මේ ඉන්නේ අම්මා කියලා දැනගෙන අම්මා මරන්නයි හදන්නේ. ඉතින් සිරිමලි අම්මා ළඟට එවිත් හොද්දටම ඇඩුවා. අඩන්න එපා මගේ දුවේ. මං ඔයා දාලා කොහෙවත් යන්නේ නෑ. මාව කැපුවම අන්තිමට ඉතුරු වෙන මුල් කෑල්ල අරන් ගිහින් හිටවන්න. මේ අයියා මල්ලි දෙන්න අඹ ගහ කපන්න පටන් ගත්තා. ඉතින් මේ නපුරු අක්කා අඹ ගහේ දරවලින් ගිනි තපින්න පටන් ගත්තා. ඉතින් මේ සිරිමලි අම්මා කියපු විදිහටම කළා. මුල් කෑල්ලක් අරන් ගිහින් වත්තේ පැල කරා. එතන ලොක්කු කැකිරි වැලක් හැදුනා. මේ කැකිරි වැල ළඟට අක්කගේ දුව යන විට කැකිරි වැලේ ගෙඩි හැංගුණා. නමුත් සිරිමලී යන විට කැකිරි වැලේ ගෙඩි එහෙමම තිබුණා. අක්කා මේක හොරෙන් බලාගෙන හිටියා.
අක්කා ඇවිත් මෙහෙම කල්පනා කරා. මේ නම් අපේ නංගිම වෙන්න ඕනි. ඉතින් මෙහෙම කල්පනා කරපු අක්කා බොරු අසනීපයක් ගත්තා. මොකද්ද ඔහෙට උණ අසනීපේ? මට අර කැකිරි වැලෙන් කැද හදලා බොන්න ඕනි. නැත්තම් මම මැරිලා යයි. අනේ අම්මේ ලොකු අම්මා මේ ඉන්නේ අම්මා කියලා දැනගෙන අම්මා මරන්නයි හදන්නේ. අඩන්න එපා මගේ දුවේ. මං ඔයා දාලා කොහෙවත් යන්නේ නෑ. මාව කැපුවට පස්සේ වැල් කෑල්ලක් අරන් ගින් වැවට දාන්න මගේ දුවේ. ඉතින් මේ අයියයි මල්ලි ඇවිත් කැකිරිවැල ගලවන්න පටන් ගත්තා. සිරිමලි අම්මා කියපු විදිහටම කරා. මේ වැවේ එහා මෙහා පාවෙන අරුම පුදුම නිල් මානෙල් මලක් පෙළුණා. අක්කගේ දුව එන විට මේ නිල් මානෙල් මල ඈතට ගියා. නමුත් සිරිමලි එන විට මේ නිල් මානෙල් මල සිරිමලි ළඟට ආවා. අක්කා මේක හොරෙන් බලාගෙන හිටියා. අක්කා ඇවිත් මෙහෙම කල්පනා කරා. මේ නම් අපේ නංගිම වෙන්න ඕනි. ඉතින් මෙහෙම කල්පනා කරපු අක්කා බොරු අසනීපයක් ගත්තා. මොකක්ද ඔහෙට උණ අසනීපේ? මට අර වැවේ තියෙන නිල් මානෙල් මල ඕනේ. නැත්නම් මම මැරිලා යයි. ඉතින් අයියා මල්ලි දෙන්නා මේ නිල් මානෙල් මල අල්ලන්න ගියා. ඒත් අල්ලන්න බැරි වුණා. මේ අරුම පුදුම නිල් මානෙල් මල ගැන රට පුරාම කතා වුණා. ඉතින් මේ මල ගැන රටේ මහරජතුමාටත් ආරංචි වුණා. මහරජතුමා ඇවිත් අල්ලන්න හැදුවත් රජතුමාටත් බැරි වුණා. ඉතින් රජතුමා මෙහෙම කිව්වා. මේ මානෙල් මල මට අල්ලලා දෙන කෙනෙක්ට මම ලොකු තෑග්ගක් දෙනවා. අක්කගේ දුව එන විට මේ නිල් මානෙල් මල ඈතට ගියා. නමුත් සිරිමලි එන විට මේ නිල් මානෙල් මල සිරිමලි ළඟට ආවා. රජතුමා ගොඩාක් සතුටු වුණා. ඔබට ඒක කරන්න හැකි වුණා. මට හරිම සතුටුයි. මම කැමති ඔබ විවාහ කරගන්න. එහෙම වෙන්න බෑ. මගේ දුවටයි හොඳම දේ ලැබෙන්න ඕනේ. ඉතින් සිරිමලි මහරජතුමා සමග විවාහ වෙලා සතුටින් ජීවත් වුණා.